HIV තියනවාද කියලා ක්ලිනික් එකට යන්නේ නැතුව ගෙදරදිම තනියම පරීක්ෂා කරගන්නේ කොහොමද? HIV ස්වයං පරීක්ෂාව ගැන දැනගමු. ඔබට දැන් HIV තියනවාද කියලා පහසුවෙන් නිවසේදීම පරීක්ෂා කරලා දැනගන්න පුළුවන්. ඒ සඳහා HIV ස්වයං පරීක්ෂක කට්ටලය ඔබට නිවසටම නොමිලේම ගෙන්වා ගන්න දැන් අවස්ථාව තියෙනවා. ඔබේ තොරතුරු සම්බන්ධ වන්නේ ඔබට පරීක්ෂණ කට්ටලය ලබා දෙන වෛද්‍යවරයා සමග පමණයි. ඔබේ තොරතුරු වල රහස්‍යභාවය 100% ආරක්ෂා කරනවා. මේ පරීක්ෂාවට අවශ්‍ය වන්නේ ඔබේ මුඛ තරලය පමණයි. එක් පරීක්ෂණ කට්ටලයකින් පරීක්ෂණය කරගත හැක්කේ එක්වරක් පමණයි. දැන් අපි බලමු කොහොමද මේ විදිහට HIV ස්වයං පරීක්ෂාවක් සිදු කරගන්නේ කියලා. පරීක්ෂණය ආරම්භ කිරීමට මිනිත්තු 15කට කලින් කිසිම කෑමක් හෝ බීමක් ආහාරයට ගන්න එපා. පරීක්ෂණය ආරම්භ කිරීමට මිනිත්තු 30කට කලින් ඔබේ මුඛය සේදීම හෝ පිරිසිදු කිරීමෙන් වළකින්න. හොඳ එළිය ඇති සංසුන් ස්ථානයක් හොයාගන්න. පල්ලිකුත් වීමේ දිනය පරීක්ෂා කර බලන්න. පැකට්ටුව විවෘත කර ඇසුරුම එළියට ගන්න. උපදෙස් පත්‍රිකාව හොඳින් කියවන්න. ඇසුරුම ඇතුලේ පියන සහිත කුඩා නලයක් සහ මුඛ සාම්පලය ගන්නා උපකරණය තිබෙනවා. දියරේ සහිත නලය ඉවතටගෙන එහි පියන ඉවත් කරන්න. දියරේ සහිත නලය ආධාරකය මත තබන්න. මුඛ සාම්පලය ගන්නා උපකරණය ඇසුරුමෙන් ඉවතට ගන්න. එහි පැතලි කොටස කිසිම වෙලාවක අතින් අල්ලන්නට එපා. උපකරණය සමග ඇති ගබඩා කරන ද්‍රව්‍ය අඩංගු පැකට්ටුව ඉවත් කරන්න. උපකරණයේ පැතලි පැත්ත උඩු විදුරු මස දිගේ එක්වරක් ගෙනියන්න. එය යටි විදුරු මස දිගේත් එක්වරක් ගෙනියන්න. උපකරණය මුඛයෙන් ඉවතටගෙන එහි පැතලි පැත්ත රඳවණය මත තබාගත් නලය තුලට දමන්න. මිනිත්තු 20කට පසුව ප්‍රතිඵලය කියවන්න. මිනිත්තු 40කට පසුව ප්‍රතිඵලය වැරදි විය හැකි නිසා කියවන්න එපා. C අකුර ඉදිරිපස රතු ඉරක් සහ T අකුර ඉදිරිපස ඉරක් නැත්නම් ඔබට HIV වැළඳී නැහැ. නමුත් පසුගිය මාස 3 ඇතුළත HIV වෛරසයට නිරාවරණය වූ බවට සැකයක් තිබෙනවා නම් මාස 3කින් නැවත මෙම පරීක්ෂණය සිදු කරන්න. C අකුර ඉදිරිපස රතු ඉරක් සහ T අකුර ඉදිරිපස රතු ඉරක් තිබෙනවා නම් ඔබට HIV රෝගය ආසාදනය වී තිබෙන්න පුළුවන්. වැඩිපුර පරීක්ෂණ සඳහා ළඟම ඇති ලිංගාශ්‍රිත රෝග සායනය වෙත යන්න. මෙම අංකය අමතා ඔබට වැඩිදුර උපදෙස් ලබා ගන්න පුළුවන්. C අකුර ඉදිරිපස ඉරක් නැත්නම් C හා T අකුරු දෙකටම ඉදිරියෙන් ඉරක් නැත්නම් රතු පසුබිමක් තිබෙනවා නම් පරීක්ෂණය අසාර්ථකයි. නැවත පරීක්ෂණ කට්ටලයක් ගෙන නැවත පරීක්ෂාව සිදු කරන්න. නලයෙන් මුඛ සාම්පල ගන්න උපකරණය ඉවත් කර නලයේ පියන වසා සියල්ල පොදු අපද්‍රව්‍ය දමන කූඩයට දමන්න. ඔබ දැනටමත් HIV ආසාදිත බවට හඳුනාගෙන ප්‍රතිකාර ලබා ගන්න අයෙක් නම් මෙම පරීක්ෂණයෙන් නිවැරදි ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. HIV self test kit එක ඇනෝව් කරන්නේ කොහොමද? ඔබේ HIV පරීක්ෂාව ඔබ විසින්ම වෙන් කරවා ගනිමින් ඔබේ ආරක්ෂාව ඔබ විසින්ම සපයා ගන්න.